ඔය පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ තෙක් දක්වා අතර යෙදුණු ගණිත ගැටලුවක් විසඳන ආකාරය. ගොඩක් අයට මේ තෙක් දක්වා අතර යෙදුණු ගැටලු විසඳ ගන්න බැරි වෙනවා. මොකද හරියටම නිශ්චිතව මතක නැති නිසා තෙක් කිව්වොතින් මුල අග ගන්නවද, දක්වා කිව්වොත් ගන්නවද, අතර කිව්වොත් ගන්නේ නැද්ද කියලා හරියටම නිශ්චිතව කියන්න බැරි නිසා, එයාලට අමතක වෙන නිසා තමයි ඒ වගේ ගැටලු දුවල පුතාලට ගොඩක් වෙලාවට වරදින්නේ. එහෙම වරදින්නේ නැති වෙන්න අපි මේ තෙක් දක්වා අතර කියන වචන තුනෙන් මුල අග සංඛ්‍යා ගන්නවද නැද්ද කියලා හරියටම මතක තියාගන්න ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්න ආවේ. අපි බලමුකෝ මේ කවිය මොකක්ද කියලා. තෙක් කීවොත් මුල අග දක්වා ගන්නේ අග, අතර කීවොතින් හිම ගන්නෙම නෑ මුල අග. මේක පුතේ අපිට මතක තියාගන්න හරිම ලේසි. ලස්සන කවියක් තියෙන්නේ. තෙක් කීවොතින් අපි මුල සංඛ්‍යාවත් පසු සංඛ්‍යාවත් ගන්නවා, මුල සංඛ්‍යාවත් අග සංඛ්‍යාවත් ගන්නවා. දක්වා කිව්වොතින් එහෙම මුල සංඛ්‍යාව ගන්නවා, අග සංඛ්‍යාව ගන්නෙ නෑ. හැබැයි අතර කිව්වොතින් එහෙම ගන්නෙම නෑ මුල අග. මුල සංඛ්‍යාවත් අග සංඛ්‍යාවත් අතර කියලා තිබුණොතින් ගන්නෙ නෑ. අපි බලමුකෝ උදාහරණයක්. 25 සිට 60 තෙක්. 25 සිට 60 තෙක් ඇති පහේ ගුණාකාර කීයද? විසිපහේ සිට 60 තෙක් ඇති පහේ ගුණාකාර කීයක් තියෙනවද කියලා බලන්න තමයි අපි දැන් හදන්නේ. අපි පුතේ 25 සිට 60 තෙක් කියලා තියෙනවනේ. එතකොට පුතේ අපි මේ 25 කියන සංඛ්‍යාවත් 60 කියන සංඛ්‍යාවත් ගන්නව නේද? ඇයි බලන්නකො කවිය දිහා. තෙක් කීවොත් මුල අග දක්වා ගන්නේ අග, අතර කිව්වොතින් හිම ගන්නෙම නෑ මුල අග. දැන් බලන්නකො මේ ප්‍රශ්නේ 25 සිට 60 තෙක් කියලා තියෙනවා. එතකොට පුතේ අපිට ගන්න පුළුවන් නේද මේකේ 25 සහ 60 කියන සංඛ්‍යා දෙකම අපිට ගන්න පුළුවන් නේද? අපි ලියලා බලමු. මුලින්ම 25 30 35 40 45 50 55 60. අපි මේ 25ත් 60ත් අරගෙන තියෙනවා. මේකෙදි පහේ ගුණාකාර අහන නිසා අපිට පහේ ගුණාකාර විදියට 25 සිට 60 තෙක් තියෙන පහේ ගුණාකාර විදියට ගන්න පුළුවන් 25 30 35 40 45 50 55 60. එතකොට පුතේ අපිට බැරි වෙලාවත් මේ වගේ මේ ප්‍රශ්නේ වෙනස් වෙලා තිබුණොතින් 25 සිට 60 දක්වා කියලා තිබුණොතින් එහෙම පුතේ අපි 25 ගන්නවා, හැබැයි 60 කියන සංඛ්‍යාව ගන්නෙ නැහැ නේද? 60 කියන සංඛ්‍යාව අපිට දක්වා කියලා තිබ්බොතින් එහෙම ගන්න බැහැ. කවියට අනුව ඔයා බලන්නකෝ කවියේ තියෙනවනේ දක්වා ගන්නේ අග කියලා. එතකොට මුල ගන්නවා, අග ගන්නෙ නැහැ. එතකොට පුතේ මේ කලින් මම කියලා දීපු ගැටලුවේ 25 සිට 60 තෙක් කිව්වම 25 30 35 40 45 50 55 60 කියන සංඛ්‍යා ටික ගන්නවා. හැබැයි 25 සිට 60 දක්වා කියලා තිබුණොත් එහෙම අපි 25 ගන්නවා. අවසානෙට එන 60 කියන සංඛ්‍යාව ගන්නෙ නැහැ.
හැබැයි අපිට මෙතනදී 25 සිට 60 අතර ඇති 25ත් 60ත් අතර කියලා આવතින් එහෙම අපි 25ත් මුල සංඛ්‍යාවත් 60 කියන පසු සංඛ්‍යාවත් ගන්නෙ නෑ. එතකොට අපිට මෙතනදී ගන්න පුළුවන් පිළිතුර වෙන්නේ 30 35 40 45 50 55 කියන සංඛ්‍යා පහේ ගුණාකාර ටික විතරයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මම දැන් ගැටලුවක් විදියට දෙන්නම්. 25 සිට 60 දක්වා ඇති පහේ ගුණාකාර ගණන කීයද? 25 සිට 60 දක්වා ඇති පහේ ගුණාකාර ගණන කීයද කියලා පුළුවන් අය කමෙන්ට් එකකින් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ තව බලන්න මගේ channel එක subscribe කරන්න.